මේ මෑත කාලේ රාත්‍රියේ ගෑණියෙකුයි ළමයි දෙන්නෙකුයි එනවා පන්සලට. ගස් අස්සෙන් මට පේනවා. මං කොල්ලන්ගෙන් ඇහුවා කවුද එනවා බලන්න කියලා. අපේ පන්සලට පිරිමියෙක්වත් එන්නේ නැහැ රාත්‍රියේට. ඒ තරම් පරිසරය ගොරහැඩි වල් අලියන්ගෙන් ගහනයි. එන්නෙම නැහැ. ඒ වල්ල පනල්ලේ ගෑණියෙකුයි ළමයි දෙන්නෙකුයි එන්නේ මොකදයි බලන්නට මං ගියා. ගිහලා මං දොස් කිව්වා. උඹට පිස්සු තියන්නේ කියලා. මේ රාත්‍රියේ සරණ පරිසරයක් නෙමෙයි. ඒත් මොකද මේ යන්නේ මහට? කොහොමද මිනිහා? මිනිහා අපිව පැන්නුවා. ඇයි පැන්නුවේ? මේ කොල්ලා කරපු වරදකට. මොකද්ද ඔක කියන්නේ? වාහනේ ෆිනෑන්ස් එක දාන්න තිබ්බ 1,50,000කට මේක ගේම් ගහලා. ගේම් ගහලා පුත. මේ ළඟදී 180කට ගේම් ගහලා. එකෙක්. බලන්න. මේ දවස්වල පුතා තියෙනවා අන්සතු බැංකු ගිණුම් වල සල්ලි කූට ක්‍රමවේද වලට ගිණුමේ අයිතිකාරයව රවට්ටලා ඒ වාගේ හොර සංකේත ඉලක්කම් ඔක්කොම ඉගෙනගෙන අරගෙන ආධාරයක් කරන්න හදන්නේ ඔබට ත්‍යාගයක් තියෙනවා ඒක දාන්න හදන්නේ කියලා අර ටික අරගෙන තප්පර 5ට ගිණුමේ මුදල් ටික ගන්නවා. අපේ හාමුදුරුවෝත් කීප දෙනෙකුට අපේ හාමුදුරුවෝ වැඩේ වුණා. ගිණුමේ සල්ලි වරු ගත්තා. ඒ තරම් කපටි කෛරාටික සූක්ෂම මේ ජීවිතවලට හානි කරන නීති විරෝධී සමාජ විරෝධී ආචාර විරෝධී කපටි කෛරාටික දූෂිත ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. පාලකයෝ අවුරුදු ගානක් පාලනය කරාට පූජකයෝ වසර ගානක් බණ කීවාට සමාජයේ දෝලණය වෙලා තියෙන්නේ පුතා අපායට මිසක් නිර්වාණයට නෙවෙයි. සුගතිගාමී ලෝකවලට නෙමෙයි දුගතිගාමී ලෝකයකට. එහිලා ඇහැකන ඇරලා බලලා මේ චූටි නොදරුවන්ගේ සිට නාකියා දක්වා ඔබ මෙතෙක් කරලා නැති වැරදි නොකරම ඉන්න වීර්ය කරන්න. මෙවුන් කාගේද? මෙවුන් කාගේද? මෙවුන් අපේ දරුවෝ. එවුන් හැදුවේ කවුද? එවුන් හැදුවේ අම්මලා. එවුන් වැදුවේ අම්මලා. මේ දරුවෝ ඔක්කොම නන්නතර කෙරුවේ මහපාරට දාලා. මේ අම්මා කියන ගෑණි. ඇයි? එක එකාට ඕනෑ තාලෙට තමන්ගේ ළමයාව විසික්කා. ටියුෂන් මාස්ටර්ට ඕනෑ තාලෙට විසික්කා, ගුරුවරුන්ට ඕනෑ තාලෙට විසික්කා. වෙළඳ පොලේ ඕනෑ උන්ගේ තාලෙට ළමයාව විසික්කා. විසික්කාගෙන ගිහිල්ලා නිමාව බලනකොට ළමයා නැහැ. පැතු ළමයා නැහැ. ජරා ජීර්ණ වෙච්ච එකෙක් ඉතුරු වෙලා ඉන්නවා. ළමයා වෙළඳ පොළ විසින් සමාජයේ විසින් අස්රවට්ටන රාගික ලාභදායක ලෝකයා විසින් Tamanට හොරෙන් පැහැරගෙන ගියා. උතුම් මිනිස් දහම් ඇති ලෝකයකට අම්මාවරු දන්නේ නැහැ. තවම මේ පුංචි උන්ගේ ලෝකෙට වැටෙමින් ඉන්නේ. අපි දන්නේ නැතුවාට ඔබ දන්නේ නැතුවාට මට අත්දැකීම් තියෙනවා එමට. ඉන්ද්‍රියයන් 6 පිනවීම කාමය වැරදි විදියට පිනවීම කාමය වරදවා හැසිරීම. දැන් මේ දරුවෝ මේ ළමයි ඉන්නේ කාමය වරදවා හැසිරෙනවා බහුලව. සුදු මාත් මම පුතාට වයස කීයද? 13. මීටත් චූටි එකෙක් ගත්තොත් එහෙම අවුරුදු 5ක විතර එකෙක් ගත්තොත් ඒත් තදින් කාමයේ වර්ධව හැසිරෙනවාද? මොකෙන්ද? අම්මා කරපු අපරාධේ පොඩි කාට අර ලොකු ෆෝන් දීලා චූටි උන්ට ලොකු ෆෝන් දීලා පොඩි කාට ලොකු ෆෝන් එකක් ඇයි?
පොඩි එකාට ලොකු ෆෝන් එකක් ඇයි අතට. වල් වැඩවලට මිසක් පුතා කාමයේ වරදවා හැසිරෙන්න මිසක් ඒ ළමයා කාට දුරකථන ඇමතුම් ගන්නද? කාත් එක්ක ආර්ථික ගනුදෙනු කරන්නද? කාත් එක්ක රැකියාවන් කරන්නද? කවුරුත් එක්ක සමාජ සම්බන්ධතා පවත්වන්නද ෆෝන් එක? කවර ව්‍යාපාරයකද? මේ ළමයි කරන්නේ කාටුන් බැලීම, ගේම් ගැනීම, නොබිනා දර්ශන නැරඹීම පමණයි. ඒකෙන් වෙන්නේ ළමයාගේ කාලයයි, ශ්‍රමයයි, ධනයයි සියල්ලම විනාශ කර ගන්නා ගමන් උත්තම මිනිස් ගුණ සියල්ල පුංචි වයසේ ඉඳලාම විනාශ කරලා දානවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න පව්කාර මොලේ නැති જાතිය රිලවුන්ට පනින රිලවුන්ට ඉනිමන් තැබුවාසේ රිලවුන්ට කන්නාඩි දුන්නාසේ චූටි දඟකාර හිතුවක්කාර වයසේ ළමයිට ඒ නොවටිනා භාණ්ඩ අතට දීලා ළමයි සෙල්ලක්කාර සල්ලාල જાතියක් කරලා විනාශ කළා. ඥානුත් හිතුවා මේක තමයි ලෝකේ. දිනන්න තියෙන ලෝකේ මේක කියලා මිනිහත් එක්ක රණ්ඩු වෙවි අරන් දුන්නානේ බොලම්පෝන්. එහෙම අපරාධයක් කරපු අර ගෑණියක් තමයි රාත්‍රියේ පන්සලට ආවේ පොඩි උන් දෙන්නත් එක්ක. මිනිහා පන්නලා ගෙදරින්. ගෑණි කුඩියට ගිහිල්ලා ලොරන් දුන්නේ මට කියන්න. මිනිහා එපාම කියන්නේ. අකුරු නැතුවාට කමන්නේ, ගණන් නැතුවාට කමන්නේ, ඉලක්කම් නැතුවාට කමන්නේ. මම මේ ලෝකේ හදාගත්තේ ගණන් ඉලක්කම් අකුරු තිබිලා නෙමෙයිනේ. තෝ දන්නවනේ. එහෙනම් කොල්ලටත් ඔය යන ගමන යන්න දීපුවාවයි ඕන් නැතිවනම් දෙන්න එපා කියලා කිව්වලු. මිනිහා ඉගෙනගෙන නෑ සාමාන්‍ය බුද්ධියක් තියෙන අධ්‍යාපනයක් තියෙන කොල්ලා. නමුත් ඌ කියපු දේ ඇහුවේ නැති ගෑණි කොල්ලට අරව දුන්නා. කාලකන්ණි සමාජයට එකතු වෙලා ගැහුවා ගේම්. අවසානයේ අල්මාරියේ තිබ්බ 1,50,000 10 පාරට දැම්මලු ගේම් 10. තුවක්කුවක් 7,500 තුවක්කු දෙක අරන් දුන්නලු. මගේ අතින් කියනවා. අවසානයේ මංගාවට එවන්න හැදුවා. මං කිව්වා නසනාරිය කදාපු තෝම තියාගන්න. මගේ ගෝලියෝ 10 දෙනෙක් ඉන්න තැනට මේකා ගෙනල්ලා ඔබ ආපු හැටි ඉවරයි යවුම් කියලා. සියල්ල නිමා වුණාට පස්සේ අනුන්ගේ කරපිට තියලා තමන් මගාරින්න හදනවා. එහෙනම් ලංකාවේ ගෑනුන්ට කුලප්පුවක් තියෙනවා, මන්ද මානසිකත්වයක් තියෙනවා, අහංකාර උද්දච්ච අනවශ්‍ය සැප පස්සේ යන ගමනක් තියෙනවා. පාදුරු ගෑනුන්ට බැන්නා කියලා මාන්නාදිකව හිතන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් බලලා වැඩේ කරගත්තොත් දැන් හරි බේරුණ හැකි. නැත්තම් නරකාදියටමයි යන්නේ. නරකාදියටමයි යන්නේ. අවීචයටමයි යන්නේ. කලපව් එකින් එකට විස්තර කරන්න නෙමෙයි පුතා. ඔබ හැමදෙනාම දන්නවා ඔබ කළා නම් පාපයක්. දැනට කරමින් ඉන්නවා නම් පාපයක්. අත්තරියොත් කොච්චර ලාභද? මම එකක් කියන්නම් උදාහරණයකට. අපේ ආමුදුනේ වෙළඳ සංගමේ 20ක් එක්කව වෙලා චෛත්‍යයක් හදන්නකො. චෛත්‍යයක් නැති පන්සල 2025 අපේ අම්මේ ආමුදුනේ කීයක් යනවා? ඔබට හිතේ ඔය සියලුම වෙළඳුන් අතරින් මට 20ක් දෙන්නකෝ. සියලුම වෙළඳ අතරින් 20ක් දෙන්න සිගරට් බොනේ උන්ගේ. ඔබේ වෙළඳ සංගමේ සිගරට් බොන අයගෙන් 20ක්. වෙළඳ ප්‍රජාව අතරින් 20ක් සිගරට් බොන අය. සිගරට් කීයක් බොනවද සිගරට් බොන්නේ දවසට? අවම 5ක් බොනවා. අවම 5ක් බොනවා. උදේ කෑම එකට එකයි, දවල් කෑම එකටයි, රෑ කෑම එකට එකයි,
උදේ තේකට 1යි, හවස තේකට 1යි 5යි, කකුසියට ගිහිල්ලා ඉඳගෙන පාළු කපනවාට 1යි, 6යි, ඕපාදූප මැන්ඩියේ කව්වෙච්චාම 7යි, කසිප්පු බීලා කට ගැස්මට 1යි. මේ විදියට පුතා ඉදිරියට වැඩි වෙවි යනවා මිසක් අඩු වෙන්නේ අවම 5යි. මම 5ක පිළිතලා 20ක ආදායම පෙන්වනවා චෛත්‍යයක් හැදුවා පුතා ඒක අවුරුද්දේ. ඔබ ගිනි තියන මුදල් ඔබේ භාණ්ඩාගාරේ ඔබේ ලාත්තුවෙන් නෙමෙයි ඔබ ගිනි තියන සල්ලි. සිගරට් එකක් 150යි. සිගරට් 5ක් බිව්වොත් 750යි. මාසයක් සිගරට් බොනකොට ගාන 22500යි. අවුරුද්දක් සිගරට් බොනකොට පුතා 2,70,000ක් විතර පුතේ. 2,70,000ක විතර සිගරට් බොනවා. 20ක් එකතු වුණාම ලක්ෂ කීයද? ලක්ෂ 50යි ලක්ෂ 58ක්. චෛත්‍යයක් හදන්න බැරිද නන්දසාර ලොකුවා? පුළුවන්. හරි ලේසියෙන් හදන්න පුළුවන්. ගිනි තියපු සල්ලි ජීවිතේට. හැබැයි අපි හිඟා කනවා පුතා. දරුවන්ට උගන්වන්න විදියක් නැහැ. ලයිට් බිල දාගන්න විදියක් නැහැ. පන්සලට දානයක් දෙන්න විදියක් නැහැ. සමිතියේ සමාජිකත්වයේ රඳව ගන්න විදියක් නැහැ. දරුවෙකුට සපත්තු දෙකක් අරන් දෙන්න විදියක් නැහැ. පන්ති ගාස්තුවක් දෙන්න විදියක් නැහැ. අවශ්‍ය පොත්පත් ටික දෙන්න විදියක් නැහැ කියලා ලෝකෙට අතපාලා හිඟා කන අපි අර කරන අපරාධයේ ප්‍රමාණය බලන්න. බවලත් අයගේ කාමරවල තියෙන අනවශ්‍ය බඩු බලන්න. ඥානියක් හැටියට උවමනා දේ සහ එපා දේ අතරේ ඔබේ ගේ ඇතුලේ එපා දේ කොච්චර තියෙනවද බලන්න. අනවශ්‍ය වුණා. ඒ වාගේ යන වියදම් මෙතකයි කියන්නට බැරි තරම්. ඔබ අමුණාගෙන තියෙන නොහොඹිනාකම් ඒඳ අවබෝධයෙන් යුක්තව ඇහැරලා බලලා මේ විනාශයට යන සමාජ ක්‍රමය නවත්තලා ආර්ථික සමාජීය ආගමික දේශපාලන සංස්කෘතික වශයෙන් ගරා වැටෙන්නට නොදී නැවත මේ බිඳුණු ශ්‍රී ලංකාව නගා සිටුවාලන්නට හිඟාකල ශ්‍රී ලංකාව පෝසත් සෞභාග්‍යමත් පුරවරයක් කරන්නට පාපයෙන් ගිනිගෙන දැවෙන මේ ශ්‍රී ලංකාව පුණ්‍යවන්ත භූමියක් කරන්නට නිවන් දක්නා මඟ දකින දැහැමි සමාජයක් කරන්නට මෙතෙක් කල් කරපු පාපයන් තියෙනවා නම් ඇස්සරලා බලලා ඒ පව් නවත්තන්න වීරිය කරන්න. අකුසලේ බර ආවාට පස්සේ පැනලා බේරෙන්න බෑ. මේ ඊයේ පෙරේදා වාර්තා වෙනවා අපේ මේ ඉන්නේ OIC මහත්තයෙක් දොඹගහවෙල පොලිසිය. අපායක් වාගේ තිබ්බ දොඹගහවෙල පොලිසිය දැන් නීතිය සරණ පතාගෙන යන ආයත දෙවොලක් වාගේ පීඨවන තැනක් බවට නිර්මාණය කරලා තියෙනවා. දැක්ුම් කලුයි අලංකාරයි ආධ්‍යාත්මීයයි ඒත් පොලිසියමයි. ඒ වගේම මම දැක්කා මයංගනේ ඉඳලා අම්පාරට යන මාවතේ තව පොලිසියක පොලිස් නිලධාරියෙක් කරපු වරදක් අතාරින්නේ නැතුව පොලිසියක පොලිස් ස්ථානාධිපතිවරයෙක් අතාරින්නේ නැතුව ඒ වරදේම ඇලිලා වරද නිදොස් කරන්න ගෙදර ගිහිල්ලා කියලා තියෙනවා බැගෑපත්ක මහත්තයා අපේ ගෙදරට රින්ගන එක නවත්තන්න මගේ පෞල් ජීවිතයට බාධා කරන එක නවත්තන්න කියලා අරුව පන්න ගත්තලු. බලය පාවිච්චි කරනවා. ඊට වඩා බලය ඇති නිලධාරියා ගාවට අර අහිංසක කොල්ලා ගියාලු. ඊට පස්සේ අහුවලු තොට සාක්ෂි තියෙනවද? ඈ ඒ OIC මහත්තයා එහෙම එකක් කරුවා කියන්නේ තොට සාක්ෂි තියෙනවද කියලා අහුවා. මට සාක්ෂි නැහැ කිව්වා. එහෙනම් පළයන් යන්න කිව්වා.
ඒ ගමන ඌ ආවා. ඌ ඊට පස්සේ සාක්කියක් ගන්න ලෑස්ති වෙලා හිටියා. ඌ වැඩට යනවා කියලා ගියා. මගට ගිහිල්ලා ආවා. පොලිස් නිලධාරියා OIC මහත්තයා එදාම ඇවිල්ලා අරගෙට රිංගුවා. රිංගලා අරුන්ගේ ඇඳේ මූ බුදි. නීති පොත ලියනවා. උගේ පෑන්නේ. අරගා මෝල් ගහත් තරන් ආවා. මුගේ පෑනේ ඌ ලිව්වා. සාක්කි. දැන් මං දැඩි සත්කාරේ බට දාලා පනාදිමින් ඉන්නවා. පණ පිහිටුවත් වැඩක් නෑ. මරුණත් වැඩක් නෑ පුතා. ශ්‍රී ලංකා පොලිසියත් ඉවරයි. උගේ මනුස්ස ජීවිතෙත් ඉවරයි. 4 වරිගේමත් ඉවරයි. ඔක්කොගෙම දැලි ගාලා කාලකන්නියන් කරපු වරද අතාරින්නේ නැතුව මැරිලා යනවා. පුතේ තරාතිරමේ ભેදයක් නැහැ. කර්මයේ විපාකය බලවත් වෙච්ච ගමන් පුද්ගලයා තන නොතන නොබලා මේක කරගත්ත සංඝයා වහන්සේලා කීනමක් ඉන්නවද අපේ සමාජයේ? සංඝයා වහන්සේලා දෙන්නවා පුතා. හිරේ ඉන්න කොටසක් මැරිලා ගියා කොටසක් අකාලේ. ඒ ඉඳ ගිහි පැවිදි ભેදයක් නැහැ. උපාසක උපාසිකා ભેදයක් නැහැ. උඩ ඉඳලා යටට තාන්න මාන්න බලපුලුවන් කාරකම් මෙව්වාගේ තනක් නොතනක් නෑ පුතා. අහුවිච්ච ගමන් තලනවාමයි. ඒ හින්දා අවබෝධයෙන් යුක්තව ජීවිතයේ මෙතෙක් කල් යම් වරදක් කළා නම් වරද පිළිබඳව ලැජ්ජා උපදවාගෙන බිය උපදවාගෙන ඒ වරදෙන් අත මිදෙන්න වීර්ය කිරීම දෙවැනි වීර්ය නිවන් දකින්න තියෙන පින්නතුනේ uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය කරපු වැරදි නවත්තන්න කරන වීර්යය. තව වීර්ය දෙකක් තියෙනවා වඩන්න. පරිසරයේද මානවයාට තරමක් බාධා සහිතයි. නමුත් ඒ වීර්ය දෙකම එක මත තියලා වඩන්න උත්සාහ කරනවා වාක්‍ය කීපයකින්. තුන්වෙනි වීර්යය ඔන්න පුතේ හොඳ වැඩක්. ඔක්කොම හොඳ වැඩ තමයි. නොකරපු පව් නොකරන ගමන් කරපු පව් නවත්තපුවාම පිරිසිදු මිනිහෙක් ඉතුරු වෙනවනේ. ඒ පිරිසිදු මිනිහාට පුතා වැඩක් පවරනවා නිවන් දක්නා ජාති දක්වා සැප ලැබෙන මොකද්ද? අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ පටන් ගන්න වීර්ය කරන්න. ඕලෙවල් ලියපු පිරිමි ළමයි ඉන්නවා නම් ගෑනු දැරිවියෝ ඉන්නවා නම් මන් දිහා බලන්න. මම පුතාලට වයස අවුරුදු 15යි 16යි. ඔබට අවුරුදු 16යි. ඔහොමම ඔබේ වත්ත දිහා බැලුවොත් ඔබට වත්ත පෙනේවි. වත්තේ පොල් ගස් කීයක් තියෙනවද බලන්නකෝ. අවුරුදු 16 මම පුතාගේ. ඔව් මෙච්චරක් විතර තියෙනවා. ඒ පොල් ගස් සංඛ්‍යාවෙන් උඹ හදාපු ඒවා කීයක් තියෙනවද බලපංකෝ. එකක්වත්ම නැහැ. මුළු සියඹලාණ්ඩුවේම අවුරුදු 16ක් වයස තිය උන් හදාපු පොල් ගස් නෑ පුතා. දැයි උගේ අම්මාට පොල් හිටවන්න ඕනේ නෑ. කොල්ලා ලව්වා. කොල්ලා දොස්තර. කොල්ලා ඉංජිනේරුවෙක්. කොල්ලා නීතිඥ මහත්තයෙක්. කොල්ලා කළමනාකාරවරයෙක්. මහා පුටුවක ඉඳගෙන ලොකු පඩියක් ගන්න අතිරේක සොරා කෑමෙන්ද ලක්ෂ ගාණක් හම්බ කරන කාලකන්ණියෙක් හින්දා පොල් ඕන්නේ. උපන්දිනේට කපනවා වසරෙන් වසරට කේක්. happy birthday to you. මයික ඉංග්‍රීසි දන්නෙත් නෑ, මහයිකා දන්නෙත් නෑ, කපන එකා දන්නෙත් නෑ.
රුපියල් 4000ක් දීලා ලොකු පෙට්ටියක පීරිසියක් විතර කේක් එකක් අරන් එනවා පුතා. වෙළඳ සංගමයට මේක හොඳට මතක ඇති. මේකෙනියෙන් හදන පුතා ලොකු පෙට්ටියක පීරිසියක් විතර කේක් එකක්. ඇයි මේ අම්මන්ඩිලාගේ ඇහැටනේ පුතා පෙට්ටිය ලොකුයි. පෙට්ටියට 4000යි. කේක් එකට 400යි පුතා. කේක් එකට 400යි පෙට්ටියට දාපුවාම 4000යි. අර කිගේ ඇස්රලට්ටුවා ගත්තා happy birthday to you කැපුවා ගිල්ලා සල්ලාල ගොබිලෙක් හැදුවා කම්මැලි ගොබිලෙක් හැදුවා මිසක් දෑත දෙපය වැරදීරියෙන් ආනන්දනීය ලෝකයට සත්තා කල්ප තියෙන පුරවැසියෙක් නිර්මාණය කරන්න හදාගෙන වවාගෙන කන්න උරුමයක් තියෙන එකෙක් හදන්න මේ දිගේ ඇස් දැක්කේ නැ මෙවුන්දලාගේ ඇස් පෑදුනේ නැ ඒ නිසාවෙන් පුතා කර්මකාර සමාජයක විභාගයේ ලියලා ප්‍රතිඵල එනකොට O level fail හැබැයි පොල් පැලේ හැදුවා නම් පොල් ගස් 16ක් තියෙනවා උගේ නම 16න් 13ක් පීදිලා පොල් ගස් 13ක් පීදිච්චි කොල්ලෙක් අපේ හඳුන්නේ විභාගේ ෆේල් වුණාට ජීවිතේ පාස්නේ උගේ ජීවිතේ පාස් වැදගත් මිනිහෙක් වෙන්න පුළුවන් වටපිටාව තියෙනවා. නමුත් විභාගෙත් ෆේල් ජීවිතෙත් ෆේල් අතරමං වෙන එකාට යා හැකි මගක් නැහැ. ඔහුව ඊට පස්සේ කරන්නේ වැරදි පාරවල් ඔස්සේ ගමන් කරලා අපාගාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. ඒක තමයි මේ රටේ තියෙන්නේ. එහෙනම් අවබෝධයෙන් බලන්න මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්චි හොඳ වැඩ කරන්න වීර්ය කරන්න බැරි වෙච්චි හොඳ වැඩ කොච්චර තියෙනවද නේ? සිල් ගත්තේ නැති අයට සිල් ගන්න පුළුවන්. සිල් රැක්කේ නැති අයට සිල් රකින්න පුළුවන්. දන් නොදුන්න අයට දන් දෙන්න පුළුවන්. අම්මට සලකපු නැති අයට අම්මට සලකන්න පුළුවන්. තාත්තට සලකපු නැති අයට තාත්තට සලකන්න පුළුවන්. ගෑණිට ආදරේ නැති අයට ගෑණිට ආදරේ කරන්න පුළුවන්. මිනිහට ආදරේ නැති අයට මිනිහට ආදරේ කරන්න පුළුවන්. අසල්වැසියාට ප්‍රේමේ නැති අයට අසල්වැසියාට ප්‍රේම කරන්න පුළුවන්. දෑත දෙපය වැර වීර්යයේ උදේ පාන්දර නැගිටලා සූර්යා අවරගිර පර්වතයෙන් බැස යනකම් වෙහෙසෙන්න ඔබට මෙච්චර කල් බැරි වුණා නම් මේක ආරම්භ කරන්න. පුතේ පෙරපොත් කන්දක් දීලා තියෙනවා ඉස්කෝලේ නේද? පෙරපොත් දීලා තියෙනවා. අයි පෙරපොත් දුන්නේ. ගෙදර ගෙනල්ලා මේසයක් උඩ තියලා තියන්න. ඔව්. ගෙදර නම් පොත් ගොඩක් ඇත එකක්වත් මට මතක නැහැ. අයි මතක තියෙන්න පොත පෙරලන්නේ නේ. පොත් කියවන්නේ නැහැ. හැබැයි 365 දවසේම ටියුෂන් යනවා. ඒ ටියුෂන් යන ඔබ අර පොත කියවුවා ටියුෂන් නෝනද මේ රටේ සභාපති දිවි දියරතුරු මේ ලංකාවේ දේශපාලනඥයෙක් වෙන්න එපා. වෙන කුඹුරක් වත්තක් පිටියක් වවාගෙන කනවා මිස මේ නීච එව් පස්සේ නෑ යන්න එපා. ඒක මනුස්සකමට කරන නිගාවක් වෙනවා. අපි කොච්චර හොඳ දේ කරන්න හැදුවත් මේකලා එක්කන්නම් බෑ. ඒක පරිවර්තනය කරන්නත් ලේසියෙන් බෑ. මහා යුද්ධයක් කරන්න ඕන. ඒ යුද්ධය කරන්න ගියපු හැටියේ අකාලේ ජීවිතය විනාශ කරගන්න වෙයි. දරුමල්ලන්ට හිටි තාත්තාත් නැති වේවි. ඒ නිසා අවබෝධයෙන් යන්නට ඕනන්නේ. මේ රටේ පාලකයාට බැරි වුණානේ අධ්‍යාපනය නිවැරදි කරන්න. අධ්‍යාපනයේ තියෙන්න ඕන පුතා එක ලංකාවේ උතුම් අධ්‍යාපනයේ එක ආකල්ප දෙක කුසලතා තුන දැනුම දැන් තියෙන්නේ තුන්වෙනියට තිබ්බ දැනුම දැන් තියෙනවා හැබැයි ආකල්ප නැහැ කුසලතා නැහැ ආකල්පයි කුසලතායි දෙක නැහැ ඒ හින්දා ඇහැ කන ඇරලා බලලා මේ ගමන් මගේ අපට මෙතෙක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ පටන් ගන්න. දරුවනේ
පාඩම් කරන්න පොත් කියවන්න මං චූටි කාලේ 1977 සිංහල පෙළ පොතේ තිබුණා කයි පන්ති ඔක්කොම කටපාඩම්නේ ඒ 1977 තුන්වෙනි පන්තියේ කියවාපු පෙළ පොතේ ඉඳලා අපිට කටපාඩම්නේ ගුරුවරු කටපාඩම් ගත්තානේ දැන් ගුරුවරු මේ මෙතන ඇති ගුරුවරු ඇති මෙතන මම උගන්වපු ඉස්කෝලේ ගුරුවරියෝ හිටියා ගෘහ විද්‍යාව උගන්වන ගුරුවරියගේ හැමදාම ගෘහ විද්‍යාවේ එවුන්දා හදන්නේ පුඩිමුයි වටලප්පලු ළමයිට කියනවා බිත්තර ගෙනෙව් පිටි ගෙනෙව් අරවා ගෙනෙව් මෙව්වා ගෙනෙව් කියලා මේ හදන්නෙම පුඩින් වටලප්පක් ඔෆිස් එකට එනවා ගෘහ විද්‍යාවට හදුවා පුඩි ඊළඟ සතියේ එනවා වටලප්පක් ආයේ පුඩි ආයේ වටලප්පක් මේ ගෘහ විද්‍යාව අවසානයේ ළමයා ගෙදර යනකොට සම්බෝලයක් හදන්න පොද්දක් හදන්න බතක් උයා ගන්න රෙදි කෑල්ලක් මහ ගන්න ගහක් කොලක් හිටවා ගන්න මිදුලක් අතු ගා ගන්නවත් දන්නේ නැති එකියක් ගේ ඇතුලේ ඉතුරු වෙනවා මිනිහෙකුට මොනව නැතත් කමන්නේ පුතා ජීවන විද්‍යාවයි ගෘහ විද්‍යාවයි ඕන මේ ලංකා සමාජයේ හොඳ පුරවැසියෙක් වෙන්න ජීවන විද්‍යාව ඕන ඒකෙන් තමයි ජීවත් වෙන විදිය ඉගෙන ගන්න ගෘහ විද්‍යාව ඕන ගෙදරක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඔය දෙක තිබ්බා නම් ඒ මිනිහා දිනනවා ලෝකේ ඒ අවබෝධය තමයි අපේ ලංකා සමාජයට දීලා තිබ්බේ නමුත් ඒක නෑ ඒ ඉඳලා ඒවා මෙතෙක් කල් කරන්න බැරි වුණා නම් අවබෝධයේ යුක්තව සත්පුරුෂයෝ හැටියට ඔබේ ගෙදර නිර්මාණය කරන්න මෙතෙක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ පුංචි කාලේ ඉඳලා පුංචි උන්ට පුරුදු කරන ගමන් අපිට කරන්න බැරි වෙච්ච හොඳ වැඩ ආරම්භ කරන්න වීර්යය කරන්න අවසාන වීර්ය ධර්මයේ පින්නතුනේ උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති මෙච්චර කාලයක් රැකගෙන ආපු උතුම් ගුණ කරපු යහපත් වැඩ නොකඩවාම මරණයෙන් සමුගෙන යන තාක්කල් තව තවත් නිර්මාණශීලීව ලස්සනට සංවර්ධනීය ආකාරයට කරන්න වීර්ය කරන්න සිහිය පිහිටුවාගෙන වීර්ය කරන්න බුද්ධිමත්ව වීර්ය කරන්න ඊ타මත් කැමැත්තෙන් ඡන්දං ජනේති වායමති විරියං නොපසු බස්නා වීර්යයෙන් කැමැත්ත ඇතුව වීර්ය වඩමින් මෙච්චර කාලයක් කරගෙන ආපු යහපත් ආගමික සමාජීය ජාතික පාරිසරික මිනිස් දහම් ගරු කරමින් ඉදිරියට පවත්වාගෙන යන්න වීර්ය කරන්න ඒකයි ජීවිතයේ දිනන එක හොඳ වැඩ ලංකාවේ දන්සල් දෙනවා කියනකොටම හොඳ වැඩක් නේ දන්සල් දෙන්නේ පොලිසියට දැන් ඉස්පාසුවක් නැති දිනයක් වෙසක් පොය මිනිස්සු නිවන් යන්න හදනවා අනික් අයට වද දෙනවා සමාජයට වද දෙනවා නීති විරෝධී වැඩ වෙනවා පොලිසියෙන් මුළු දවස පුරාම පාරේ ඇයි නීති විරෝධී වැඩ නවත්තන්න ඇයි සදහැතියෝ එලි බහැලා ලංකාවේ බෝසත් පැටව එලි බහැලා නිවන් යන්න එලි බහැලා එව්ව හසුරුවන්න ශ්‍රී ලංකා පොලිසිය ආමියක නාවික හමුදාව STF එක ඔක්කොම දැම්මත් හම්බෙන්නේ නැහැ රියානතුරු වැඩිම දවසක් කලබගෑනි වැඩිම දවසක් මද්ද්‍රව්‍ය වැඩිපුරම බීපු යෝන් ඉන්න දවසක් රාස්ත්‍යාධිකාරයෝ දුරාචාරයන් සමාජ විරෝධී වැඩ කරන දවසක් වෙලා තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුතම ගුණ සමරන උත්තම නිර්වාණගාමී දවස. ඒ හින්දා ඔබ බලන්න ඔබ ගමනේ අපි ඇවිත් තියෙන ක්‍රමය හරිද වැරදිද කියලා. ඒ අඩුපාඩු මකාගෙන මා මෙතෙක් වේලා ඔබට මතක් කළ උතුම් සතර වීර්ය වඩන්නට දැඩි අධිෂ්ඨානයක පිහිටන්න. මොනවද සතර වීර්ය?
khatamanjauso sammayamo idauso bhikkhu anuppannanam papakanam akusalanam dhammanam anuppadaya uppannanam papakanam akusalanam dhammanam pahanaya anuppannanam kusalanam dhammanam uppadaya uppannanam kusalanam dhammanam titiya asammosaya biyu bhavaya vepullaya bhavanaya paripuriya chandan janeti vayamati viriyam arabati cittam pakanati padati නොකරපු පව් නොකරන ගමන් කරපු පව් නවත්තන්න වීරිය කරන්න. නොකරපු හොඳ වැඩ ආරම්භ කරන ගමන් කරගෙන ආපු හොඳ වැඩ නොකඩවා ඉදිරියට ලස්සන කරමින් ආනන්දනීය විදිහට